නෙල්ස් හදාගන්න, hair එක හදාගන්න, facial කරගන්න මේ ඔක්කොටම අද අපි එක තැනකට යමු. අපි ගිහින්ම බලමුකෝ මම අද මොනවද කරේ කියලා. පල්ලෙහා තට්ටුවේ hair related දේවල් වලට උඩ තට්ටුව තමයි nails, facial ඒ වගේ දේවල් වලට තියෙන්නේ. මේ තැනත් හරිම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. තව විශේෂ දෙයක් තමයි හරිම affordable prices වලට තමයි මේගොල්ලෝගේ හැම ට්‍රීට්මන්ට් එකක්ම තියෙන්නේ. අපි එහෙනම් pedicure එකෙන්ම පටන් ගමු. මුලින්ම මගේ nails වල ගාලා තිබ්බ nail color එක remove කරා. ඊට පස්සේ මගේ නියපොතු හොඳට ක්ලීන් කරලා තමයි වැඩේ පටන් ගත්තේ. බය වෙන්න එපා, මේව කරද්දි කිසිම රිදිල්ලක් එන්නේ නැහැ. ඒ වගේම හරිම රිලැක්ස් එකේ ඔයාට මෙතන pedicure එක කරගන්න පුළුවන්. මං ආසම පාර්ට් එක තමයි මෙන්න මේ මසාජ් කරන එකට. ඇත්තටම මාරම රිලැක්ස්. මසාජ් එකෙන් පස්සේ පැක් එකකුත් දැම්මා. ඊට පස්සේ ඉතින් මම ජෙල් නේල් කලර් එකක් කරා. මම සිලෙක්ට් කරේ පින්ක් කලර් එකක්. මේ තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ මට හිතුණා මගේ අත් එකටත් පොඩි ඩිසයින් එකක් එක්කම ජෙල් නේල් කලර් එකක් කරගන්න ඕනේ කියලා. හැබැයි මම නේල්ස් දැම්මේ නැහැ. මම මගේ තියෙන ෂෝට් නේල්ස් වලටම තමයි මම මේ ඩිසයින් එක කරේ. ඒකත් අර කලින් විදිහටම කියුටිකල්ස් ක්ලියර් කරලා තමයි මේ කලර් එක ඇප්ලයි කරන්න පටන් ගත්තා. මමත් ඉතින් හරි ආසාවෙන් බලන් හිටියා මේක ඉවර වෙද්දි මම හිතපු විදිහටම එයිද කියලා. ෆ්‍රෙන්ච් ටිප් තමයි මම හිතන් හිටියේ. හැබැයි මගේ ෂෝට් නේල්ස් නිසා ඒ විදිහටම ටිකක් කරන්න අමාරුයි. ඒ වුණාට මගේ නේල්ස් ටික ලස්සනට එයා කරලා දුන්නා. මම ෆ්‍රෙන්ච් ටිප් තෝරගත්තේ ඒ ඩිසයින් එක ටික නැචරල් නේල්ස් වගේ යන නිසා. ඒගොල්ලොත් ඉතින් මහන්සිය බලන්න නැතුව ගොඩක් ලස්සනට මගේ වැඩේ කරලා දුන්නා. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි මෙතන ඉන්න කට්ටිය. ඔන්න නේල්ස් හැදුවට පස්සේ oh my god, I'm obsessed. ඕගොල්ලොත් බලලා කියන්නකෝ නේල්ස් ටික කොහොමද කියලා මගේ. මං නම් හරිම ආසයි. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද කියලාත් කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ කරන්න තිබ්බේ මගේ ෆේෂල් එක. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ ෆේෂල් රූම් එක. එතනත් හරිම ක්ලීන් විදිහට මේගොල්ලෝ තියාගෙන ඉන්නවා. මගේ ෆේස් එක හොඳට ක්ලීන් කරලා ෆේෂල් එක පටන් ගත්තා. ඊට පස්සේ මගේ තිබ්බ බ්ලැක් හෙඩ්ස් උත් මේගොල්ලෝ මේ විදිහට අයින් කරා. ඊටත් පස්සේ ෆේස් පැක් එකක් දාලා තමයි ඉවර කරේ. මගේ මූණට ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් ආවේ ෆේෂල් එකෙන් පස්සේ. අන්තිමට මං ගියා මගේ කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක කරගන්න. මගේ hair එක wash කරලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මේ විදිහට hair mask එකක් දාලා මෙහෙම ස්ටීම් වෙන්න තියනවා. අන්තිමට hair එක wash කරලා මගේ hair එක ලස්සනට සෙට් කරලා දුන්නා. සෙට් කරාට පස්සේ නම් මගේ hair එක soft එකට ලස්සනට තිබ්බා. ඕගොල්ලොත් බලලම කියන්නකෝ මගේ කොන්ටේ ලස්සනද කියලා. Oh my god. ඇත්තටම මම මගේ hair එකට මාරම obsessed දැන්න. ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලාත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ hair එකට හරියන ට්‍රීට්මන්ට් මොනවද කියලාත් බලලා ඒගොල්ලෝ එතනින් රෙකමන්ඩ් කරනවා. බලන්න දැන් මගේ hair එකේ ලස්සන. ඉතින් ඔයත් මේ වගේ ලස්සනට කොණ්ඩේ හදාගන්න, nails හදාගන්න යන්න ඕන තැන තමයි salon 1. කිරිබත් ගොඩ තමයි salon එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් යන්න කැමති නම් මම දාපු contact details වලට කතා කරලාම යන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයි මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye.